මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ බඩල් ගල්ලන මාතලේ උකුවෙල ප්‍රදේශයේ තමයි මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ. ඉතින් ගොඩක් ඓතිහාසික වටිනාකමක් තියෙන පෞරාණික ස්ථානයක්. ඒ වුණාට මේක ඔයාලට දැන් ඔහොම යද්දි වෙන්නේ මේකේ ප්ලාස්ටික් බෝතල් පත්තර කෑලි ඔය වගේ දේවල් දාලා විනාශ කරලා තියෙන්නේ. ඒ වගේම මේ බිත්ති වගේක් මෙහෙම බැඳලා තියෙනවා. මේ බිත්තිත් කැඩිලා තියෙන්නේ. ඒව හැබැයි මේකේ දැන් මේ ගල්ලනේ ඉතිහාසෙත් එක්කම මේ බිත්තිත් සම්බන්ධ වෙන්නේ කියලා කියන්න බෑ. ඒවා අලුතෙන් හදපුවාද නැත්නම් මෙතන තිබුණේවද කියලා. කොහොම නමුත් මෙන්න මේ වගේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා මේ ගල්ලන ඇතුලේ. දැන් මම එද්දි ගොඩක් පරිසරයේ ගොඩක් රස්නියයි. දැන් මෙතෙන්ට ආවට පස්සේ නිකන් සාමාන්‍ය AC එයා කන්ඩිෂන් කරපු රූම් එකකට ආවා වගේ ලොකු සීතලක් තියෙනවා. ඉතින් මේ ගොඩක් දැන් අපරිත්‍ර වෙලා තියෙන්නේ. මේකේ ගත්තොත් ඔය ගල් වලින් හදපු අර ආසනයක් වගේ එකක් තියෙනවා. ඊට අමතරව ටිකක් අර මේ ඉඩ පහඩු තියෙන විදිහට මේක හදලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට මේ හැම දෙයක්ම නම් පේන්නේ නැති වෙයි. මොකද ඒක අතුරු ටිකක් ගොඩක් කරවලයි. මෙන්න මේ වගේ. එතකොට මම තව පොඩි දෙයක් පෙන්නන්නම්. මේ ගල්ලැන් වල ඔයාලා අහලා ඇති කටාරම් කියලා දෙයක්. කටාරමක් කියන්නේ මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේ වගේ මේ ගලත් එක්කම පොඩ්ඩක් ඇතුළට හාරලා මේ වගේ ඔන්න ඔය බලන්න මේ මම පෙන්නන එක මේ දිගටම තියෙනවා මේ ගලේ. මෙන්න මේ වගේ. මේ ඔන්න ඔහොම අර පැත්තට යනකම්ම ඔය ඒ කට්ටයක් වගේ වෙන් කරලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ අපි තව පොඩ්ඩක් එහාට ඊට පස්සේ මම මේක පැහැදිලි කරන්නම්. නොහොම දැන් මේ ගල දිගේ වැස්සට වතුර වැටෙනවනේ. ඒතර ඇතුලෙන් කෙනෙක් ඉන්නකොට ඒ ගල දිගේ එන වතුර කොහොම ඇවිල්ලා අර කට්ටේ නොතිබුණොත් ඒකෙන් ඇතුලට මෙහෙම ගලාන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ ගලේ මෙන්න මේ විදිහට අර ඔන්න ඔය මම පෙන්නන අර කට්ටයක් වගේ තියෙන්නේ. ඒක කියන්නේ කටාරම කියලා. ඒ කටාරමක් කපලා තියෙන්නේ ගල් වෙනක. ඉතින් මේක ලොකු විශාල ගල් පර්වතයක්. ඒ ගල් පර්වතේ මෙහෙම තියද්දි මෙන්න මේ වගේ ඇතුලේ තමයි ඔය බඩල් ගල්ලන. මේකට කියන්නේ බඩල් ගල්ලන කියලා. මේක පිහිටලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් පෞරාණික ස්ථානයක්, ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක්. මේ දේවල් පොඩ්ඩක් අපි සංරක්ෂණය කරගන්න ඕනේ. මොකද අපේ තිබුණ කලින් තාක්ෂණේ මේවත් එක්ක සම්බන්ධ වෙලා තිනවා. ඒ වගේම ගොඩක් ඓතිහාසික තොරතුරු මේ ස්ථානවල මේ ස්ථානත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ පරිසරේ ගොඩක් ලොකු ගස් තියෙන ඒ වගේ තැනක්. ඉතින් මේ මම ඉන්න දැන් මෙතන මේ ගල්ලෙන තියෙනවා. ගල්ලෙනත් එක්කම පල්ලෙහින් ලොකු දිය පාරක් යනවා. අපි එතෙන්ටත් ගිහිල්ලා බලමු. එතන තත්ත්වය කොහොමද කියලා ඒක තියෙන විදිහ එහෙම. ඉතින් හරිම ලස්සනයි ස්වභාවිකව. ගොඩක් හැදුන දේවල් වලින් තමයි මේ ස්ථාන මේ විදිහට හදලා තියෙන්නේ. තව උඩ පඩි පෙලක් එහෙම තියෙනවා. ඒ ටිකට මම ඔයාලා එක්කන් යන්න දිගටම වීඩියෝත් එක්ක ඇඳිලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ අර මම කියපු දිය පාර. මේක බලන්න මේක ලස්සනට ලොකු ගල් එහෙම තියෙනවා. ඒ ගල් වලින් මේ වතුර ගලාන යනවා. මේක ගොඩක් ස්වභාවික තැනක්. ඉතින් මේ දිය පාරේ තවත් කොටසක් ඔයාලට සමීපව පෙන්වන්න මම මේ කැලේ ඇතුලෙන් තව ටිකක් ඒක ළඟට යන්න උත්සාහ කරන්නම්. ටිකක් අමාරු පාරක්. දැන් අපි දිය පාර තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ පිරිසිදු වතුර, උල්පත් වතුර මේකේ මේ විදිහට යනවා. ඉතින් මේ වගේ තැන් වලට එනවා නම් ඔයාලා කියන්න තියෙන දේවල් ටිකක් ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. මොකද ලිස්සන්න පුළුවන්. එතකොට මේ වගේ තැන් වල එක එක සත්තු જાති ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට අපිට ගෙලවන්න බෑ. මොකද යාලත් ඉන්න ඕනේ මේ පරිසරවල වල. යාලත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. ඉතින් ඊළඟ විශේෂ දේ ඔයාලා මේ වගේ තැන් බලන්න එනවා නම් ඇවිල්ලා මේකේ
මතක සටහන් විතරක් අරගෙන යන්න. ඔයාලා ගාව තියෙන කැහිලි ගසල මේ තැන් වල දාලා යන්න එපා. ඒවත් අරගෙන යන්න. මොකද ඉතින් මේවා අවුරුදු ගාණක් තිබිලා ඊට පස්සේ දැන් අපි මේ ඇවිල්ලා බලන්නෙත් මේවා ඒ තාමත් ඒ විදිහට ටිකක් හරි රැඳිලා තියෙන හින්දානේ. ඉතින් අපි මේවා විනාශ කරලා දැම්මොත් එහෙම මේවට එක එක ජලාව ප්ලාස්ටික් බෝතල් අර මං අර කලින් පෙන්නුවේ අන්න ඒ වගේ දේවල් දැම්මොත් එහෙම මේවා විනාශ වෙනවා. ඉතින් ඒතකොට තව කෙනෙක්ට බලන්න බැරි වෙනවා. එතකොට මේවා නිකන් අපිරිසුදු තැන් වෙලා තියෙයි. දැන් ඔයාලට මේක හරියම ලස්සනට පේනවා. ඉතින් මේ වතුර පාරක් එනවා. දැන් ආන් අතන අර මොන හරි ටවල් එකක් හරි මොන හරි එකක් දාලා ඒකත් පිටන රැඳිලා එහෙම අර ඒක අපි දන්නේ නැහැ කවුරු දාලා ගියාද හිතාමතා දැම්මද නැත්නම් වැටිලාද කියලා. කොහොම හරි මේ එහෙම දේවල් දැම්මහම ඉතින් මේ වගේ ලස්සන තැන් කැත වෙනවා. තවත් කෙනෙක්ට ලස්සනට බලන්න බැරි වෙනවා මේ වගේ තැන්. අන්න එතන පිටිසිදු වතුර උල්පත් වලින් එන වතුර මේක දිගේ අපි තව උඩට ගියොත් මේ උල්පතම හම්බ වෙයි. දැන් ටිකක් මේ පරිසරය ටිකක් අඳුරු වේගෙන ඉන්නේ රෑ වේගෙන එනවා. ඒ නිසා අපි යන්නත් ඕනේ. තව ටිකක් ඔයාලට පෙන්වන්න දේවලුත් තියෙනවා. ඉතින් මේ ජලපහර ඉන්න විදිහට තමයි තියෙන්නේ. අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් තව මේකේ විශේෂ තැන් කීපයක් බලලා මෙතනින් ඊළඟ කොටසට යමු. දැන් මම මේ අර අපි ආපු පාර ඒකත් එක්කම ටිකක් උඩට ඇවිල්ලා ඉන්නේ. මෙතනින් ඉඳලා බැලුවොත් ආපස්සට තවත් මෙතනින් ඉහළට තියෙනවා මේ ජලපාරේ එන කියන්නේ ජලපාරේ පටන් ගන්න. ඉතින් ගොඩක් ඇතුළට යන්න තියෙන මේ හරියන්නේ චුට්ටක් යන්න අමාරුයි. අතන ඔයාලට තියෙනවද දන්නේ ගල් වලින් හදපු බැම්මක් වගේ එකක් තියෙනවා. ඒක ළඟදී හදපු එකක්ද පරණ එකක්ද කියලා හිතා ගන්න ටිකක් මට අමාරුයි. කොහොම හරි ඔන්න ඔය වගේ අමුතු දේවල් ටිකක් අපිට දැක බලා ගන්න හම්බුණා මේ ස්ථානයට ආවට පස්සේ. මේ දියපාර තවත් උඩට යන්න තියෙනවා. මම දැන් එන්න පුළුවන් උඩරින් උඩට වගේ ආවා. මේකෙන් අස්සෙන් ටිකක් යන්න අමාරුයි. ඒ නිසා ඔන්න තියෙනවා අපි ඇවිල්ලා දැන් ඉන්න තැන මේ අපි ආපු පාර. එතකොට අන්න අර හරිය තමයි ඔය අපි අර මුලින් වලපු ගල්ලේ නැතිබුනේ. දැන් ඉතින් මෙතනින් පල්ලෙහාට ආයෙ බහින්න ඕනේ. බහලා අපි පල්ලෙහාට යන්න පුළුවන් ටිකේ තව පොඩ්ඩක් ගිහිල්ලා බලමු. එහෙම මොනවද තියෙන්නේ කියලා. ඒත් එක තව දෙයක් පෙන්වන්න මේ ගල බලන්න මේක මේ ගානට නිකන් අර පිහිල්ලක් වගේ තියෙන්න හදලා තියෙන මෙතනින් එන වතුර පාර ගිහිල්ලා මේක දිගේ ලස්සනට අරහෙට යනවා. මේක මොකක් හරි මේකට හදලා තියෙන්නේ නැති. හැබැයි දැන් මේක එක්ක වෙනස් වෙලාද නැත්තම් සමහරට ඔය හොදන යද්දී මේ ගල් එහෙම වැටිලා මට හිතෙන්නේ මෙතන මොන හරි ලස්සනට පිළිවෙලකට තියෙන්නේ නැති. ඒක මොන හරි වෙලා මේ ගහත් එක්ක මේ ගලිත් පෙරළුණාද දන්නේ නැහැ. ටිකක් තිබුණ විදිහ වෙනස් වෙලා මම හිතන්නේ. මේ බැම්ම නම් දිගටම තියෙනවා. මේ බැම්ම බලන්න මේ මම අර හරි ඒක දැක්කේ හරියට. දැන් මේක මේහෙත් හොඳටම පැහැදිලිව තියෙනවා මේ බැම්ම නම්. කලින් තිබුණ එකක් වගේ බැම්ම. හරි කොහොම හරි මේ ඊට දැන් නම් ආවා. මේක නේ මාරම පොලිස් මේ ගල ලිස්සනවා. ටිකක් අමාරුවෙන් තමයි ආවේ. ඒක හොඳට පුරුදු කෙනෙක්ට නම් ගැටලුවක් නැති. මට නම් ටිකක් අමාරු වුණා මේකෙන් එන්න. අපි බලමු මෙතනින් පල්ලෙහාට පොඩ්ඩක් ගිහලා මොනවද තියෙන්නේ කියලා. කිලෝමීටරයක් යන්න නම් අමාරුයි. කමන්න ගිහලා බලමු. හරි එතනින් ආවා. ඉතින් පල්ලෙහාට ටිකක් යන්න පුළුවන්. වීඩියෝ එක නම් පොඩ්ඩක් එහෙට මෙහෙට හෙල්ලෙයි. ඒ වගේ ප්‍රශ්න ටිකක් වෙයි. නැහැ පොඩ්ඩක් බහා ගන්න ඔයාලට බලන්න දෙයක් තියෙයි මෙතන. ඒ නිසා මේ සම්පූර්ණ වීඩියෝ එක මෙහෙම අප්ලෝඩ් කරන්න. මෙතන නම් ටිකක් විශේෂ තැනක් වගේ පොඩ්ඩක් බලමු මෙතන ගිහිල්ලා. ඉන්න බලන්න. ක්‍රමයක් නෑ. හැබැයි මම හිතන්නේ මං ඉන්නේ ලොකු දියල්ලක් වගේ උඩට ඇවිල්ලා ඒ පාර. මේ බලන්න. අතට පාරේ ගිහිල්ලා
ආයෙත් ගල් වෙන ගාවට ආවා. බොහොම අමාරුවෙන් අර මේ කෑවල් මැදින් තමයි ආවේ. දැන් අපි මේක උඩට යන් බලන්න. මේක තව පොඩි දෙයක් තියෙනවා ඔයාලට පෙන්වන්න. දැන් මේ අපි හිටියේ මේක යටනේ. දැන් මෙතන උඩට යද්දී මේ ගල්ලෙනේ තියෙනවා තවත් සීසියක් පෙන්වන්න පඩි දෙයක් තියෙනවා ගල්ලේ උඩට. කියන්නේ මෙතන අස්සෙන් හදපු පඩි දෙයක්. මේ විදිහට ලා ගන්න පුළුවන්. මේ වගේ තමයි ගල්ලන උඩට ආවට පස්සේ අපිට පේන්නේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පරිසරයක තමයි මේ අපි ආපු බඩල් ගල්ලෙන පිටලා